ඔයා කවදා හරි වරායක ඉඳන් ලොකු භාණ්ඩ ප්‍රවාහන නැවක් හරි සුකෝපභෝගී මගී නැවක් හරි දිහා බලලා එක විශේෂ දෙයක් දැකලා තියෙනවද? ලෝකේ තියෙන හැම ලොකු නැවකම වගේ යට කොටසේ ඒ කියන්නේ වතුරට යට වෙන හරියේ ගාලා තියෙන රතු පාට. මේක හරිම කැපිපේන දෙයක්. හැබැයි ඇයි මේ? මුහුදු සත්තුන බය කරන්නද? නැත්නම් මොකක් හරි අනතුරු ඇඟවීමක්ද? ඇත්තම කතාව මේක ලස්සනට කරන දෙයක් නෙමෙයි. මේකට හේතුව අතීතයේ නැවියෝ මුහුණ දීපු ප්‍රශ්න, රසායනික විද්‍යාව සහ සම්ප්‍රදායට තියෙන ගෞරවය එකතු වුණු හරිම අපූරු කතාවක්. අද අපි ඇයි වීඩියෝ එකෙන් මේ නැව්වල යටට රතු පාට ගාන එකේ ඇත්තම හේතුව හොයලා බලමු. මේ රතු පාට ගන්න තේරුම් ගන්න නම් අපිට සියවස් කිහිපයක් ආපස්සට යන්න වෙනවා. ඒ කාලේ මුහුද යනවා කියන්නේ හරිම හිමින් යන අනතුරුදායක ගමනක්. ඒ වගේම මේ හිමින් යන ලීනවක් කියන්නේ මුහුදේ ඉන්න සත්තුන්ට පාවෙන ලොකු කෑම මේසයක් වගේ. නැවක් වතුරට දාපු ගමන්ම ඇල්ගි, මුහුදු පැලෑටි, බානකල් සහ ලී කන පණුව වගේ සත්තු මේ නැවේ හදන්න ගන්නවා. නැව් සම්බන්ධ භාෂාවෙන් මේකට කියන්නේ බයෝෆවුලින් කියලා. ඒ කියන්නේ ජෛව අපවිත්‍ර වීම කියලා. බානකල්ස් ටිකක් බෙදෙන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි වගේ පෙනුනට මේක නැව්වලට ලොකු විනාශයක් ගෙනාවා. මේ නිසා නැවේ බර ගොඩක් වැඩි වෙනව වගේම නැව ඉස්සරහට යන්න ලොකු බාධාවක් වෙනවා. මේ විදිහට සත්තු බැඳුණු නැවක උපරිම වේගය සහ හැරවීමේ හැකියාව හරි අඩකින් විතර අඩු වෙන්න පුළුවන්. වේගය කියන්නේ යුද්ධකින් බේරෙන්න හරි වෙළඳ තරඟයකින් දිනන්න හරි අත්‍යවශ්‍යම සාධකයක් වුණු ඒ කාලේ නැවියන්ට මේ නැවේ යට කොටස පිරිසිදුව තියාගන්න එකට විසඳුමක් ගොඩක් ඕන වෙලා තිබුණා. 1700 ගණන් වල අගභාගයේ වෙද්දී නැලු හදන අය මේකට නියම විසඳුමක් හෙව්වා. එයාලා ලී නැවේ යට තඹ තහඩු ගහන්න පටන් ගත්තා. තඹ කියන්නේ ස්වභාවිකවම විෂ බීජනාශකයක්. ඒක මුහුදු ජලයත් එක්ක ගැටෙද්දී මුහුදු සත්තුන්ට විෂ පරිසරයක් හැදෙනවා. ඒ නිසා බානකල්ස් වලට ඇලෙන්නවත් පණුවන්ට කන්නවත් බැරි වුණා. නැව සැහැල්ලුවට වේගයෙන් තියාගන්න මේකෙන් පුළුවන් වුණා. හැබැයි කාර්මික විප්ලවයත් එක්ක ලී නැව් වෙනුවට යකඩ සහ වානේ නැව් ආවා. නැව් හදන අයට ඉක්මනින්ම තේරුණා යකඩ නැව්වලට නිකන්ම තබතහඩු ගහන්න බෑ කියලා. ලුණු වතුර බැටරියක් වගේ ක්‍රියා කරලා ඒකින් ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාව නිසා යකඩ ඉක්මනින් මලකඩ කාලා විනාශ වෙලා යනවා. ඉතින් ලෝහ තහඩු වෙනුවට එයාලා සත්තු බැඳන එක වළක්වන තීන්ත જાතියක්, ඒ කියන්නේ ඇන්ටි ෆවුලින් පේන්ට් එකක් හොයාගත්තා. මේ අලුත් ආලේපනයේ ප්‍රධානම ද්‍රව්‍ය උනේ කොපර් ඔක්සයිඩ්. කොපර් ඔක්සයිඩ් ස්වභාවිකවම තඩ රතු පාටයි. ඒ නිසා මේ නැවේ යට තියෙන රතු පාට ලස්සනට තෝරගත්තු පාටක් නෙමෙයි. ඒක නැව ආරක්ෂා කරන රසායනික ද්‍රව්‍යයේ ස්වභාවික පාට විතරයි. අද වෙනකොට නවීන රසායන විද්‍යාව ඒ කාලයට වඩා ගොඩක් දියුණුයි. දැන් අපිට ඕනම පාටකින් පරිසරයට හිතකර ඒ වගේම ගොඩක් සාර්ථක තීන්ත හදාගන්න පුළුවන්. අපිට ලා කොළ, ලා නිල්, එහෙම නැත්නම් තඩ කළු පාටින් වුණත් නැවේ යට ගන්න පුළුවන්. එහෙනම් ඇයි තාමත් රතු පාටම ගන්නෙ? ඒකට එක හේතුව තමයි මේක නැවියෝ එන සම්ප්‍රදාය වීම. නැවියෝ කියන්නේ සම්ප්‍රදායන් සහ ඉතිහාසය ගොඩක් විශ්වාස කරන, ඒවට ගරු කරන පිරිසක්. හැබැයි ඒ වගේම මේකේ ප්‍රායෝගික වාසියක්කුත් තියෙනවා. කළු හරි සුදු හරි පාටින් තියෙන නැවේ උඩ කොටසත් යට තියෙන රතු පාටත් අතර තියෙන වෙනස නිසා වතුරේ මට්ටම බලාගන්න ලේසි. නැව කොච්චර වතුරේ ගිලිලාද තියෙන්නේ කියලා නැවේ සේවකීන්ට මේකෙන් ලේසියෙන්ම බලාගන්න පුළුවන්. මේකෙන් එයාලද ප්ලිම්සෝල් ලයින් එක. ඒ කියන්නේ නැවට ආරක්ෂිතව බඩු පඩවලාද නැත්තම් බර වැඩිද කියලා පෙන්වන නැවේ පැත්තේ තියෙන සලකුණු බලාගන්න උදව් වෙනවා. ඉතින් ඊළඟ වතාවට ඔයා වරායක තියෙන ලොකු නැවක් දැක්කොත් ඔයාට තේරෙයි ඒ රතු පාට කියන්නේ නිකම්ම තීන්තක් එකක් නෙමෙයි. ඒක අවුරුදු 300ක් පරණ ඉතිහාසයක් කියලා. ලීකන පණුවන්ට එරහිව කරපු සටනක් විදිහට පටන්ගත්තු දේ අද වෙද්දි මුහුදු ගමන්වල සංකේතයක් වෙලා තාමත් සාගරේ පුරාම දකින්න ලැබෙනවා. මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.